අපි අපේ පාඩම් මාලාවේ තාම ආවරණය කරපු නැති කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි මෙන්න මේ ස්ටිකර්ස් කියන සෙක්ෂන් එක. ඔයාලට බලා ගන්න පුළුවන් ටෙක්ස්ට් කියන එකට දකුණු පැත්තෙන් තියෙන ස්ටිකර්ස් කියන සෙක්ෂන් එකයි. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ ඇඩ්ජස්ට්මන්ට් කියන සෙක්ෂන් එකට වම් පැත්තෙන් තියෙනවා ෆිල්ටර්ස් කියන සෙක්ෂන් එක. අපි බලමු මේ ස්ටිකර්ස් කියන සෙක්ෂන් එක මොකක්ද කියලා. ඉතින් ඔයාලා වීඩියෝ එකක් එඩිට් කරද්දි ඔයාලට මොනවා හරි ඔයාලට ඇසෙස්ට් ඒ කියන්නේ මොනවා හරි පොඩි ඉමේජස් වගේ ඇප්ලයි කරගන්න ඕන්න මෙන්න මේ ස්ටිකර්ස් කියන සෙක්ෂන් එක ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් අපි බලමු මේ ස්ටිකර්ස් කියන සෙක්ෂන් එකෙන් කොහොමද අපේ වීඩියෝ එකක් තව ලෙවල් එකකට අරන් එන්නේ කියලා. If you want people to watch your videos, you need to stop saying your name in the beginning. ඉතින් ඔයාලට පුළුවන් මුලින්ම මෙන්න මේ play කියන බටන් එක ඕනනම් කැමති නම් දාගන්න. මෙන්න මෙතන start එකේම play කියන එකක් අපිට add කරගන්න පුළුවන්. මේ play කියන එක add කරලා මම මේක පොඩි කරලා මම මෙන්න මේ මුල්ලට ගේනවා. ඒකේ තියෙනවා animation section එකක්. මෙන්න මෙතන මේ stickers වලට වෙනමම ඒවට ආවේනික වෙච්ච animation style ටිකක් තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. මෙතන in out loop කියලා animation වල category තුනක් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් ඒකේ තියෙනවා bounce in, spring, fade in, mini zoom, zoom in, slide left, slide right, slide up. මේ විදිහට තියෙනවා animations ටිකක්. ඉතින් මම මේකේ in එක විදිහට loop වලට ගිහිල්ලා ඒ කියන්නේ loop කියලා කියන්නේ in out නෙමෙයි දීර්ඝකාලීනව පවතින කියන එක තමයි තියෙන්නේ. ඉතින් මේකෙන් ගැලපෙන එකක් විදිහට මම මෙන්න මේ pulse කියන එක ගන්නවා. නැත්නම් වල flash කියන එක දාන්නත් පුළුවන්. මම flash කියන එක දානවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් තා පොඩ්ඩක් මේට drag කරගෙන එන්න. If you want people to watch your videos, you need to play කියන එක අපි ඔන්න එක sticker එකක් add කරගත්තා. අපි බලමු මේ වීඩියෝ එකට apply කරන්න ඕන තව stickers මොනවා හරි match වෙන ඒවා තියෙනවද කියලා. ඉතින් මේ ගොඩාක් තියෙනවා මේ options stickers. ඔයාලා මේ mouse එකෙන් මේ scroll කරගෙන මේ පල්ලෙහාට යනකොට මෙතන ඔයාලා drop down එකෙන් බලා ගන්න පුළුවන්. මෙතන තියෙනවා sections ටික. ඉතින් මේ ගොඩාක් තියෙනවා options. ඔයාලට moods තියෙනවා, birthday වලට, wedding වලට, label, cartoon, retro මොම ගොඩාක් තියෙනවා. ඒ කියන්නේ explain කරන්න විස්තර කරන්න බැරි තරම් ප්‍රමාණයක assist මෙතන තියෙනවා, මෙතනක් තියෙනවා. ඉතින් අපිට පුළුවන් මෙතන මේ mistake කියන එකට අපිට sticker එකක් add කරගන්න. මම stickers menu එක drop down කරලා ඒකේ mood කියන section එකට ගියා. mood කියන section එකේ තියෙනවා මේ good කියලා තියෙනවා, what ඔහොම කියලා ගොඩක් තියෙනවා, wow, oh my god. ඉතින් මෙතනින් මම select කරගන්නවා මෙන්න මේ question marks තියෙන ටික. mistake කියනකොට question mark ටිකයි අපිට ගන්න පුළුවන්. මෙන්න මේ වගේ එකක් අපේ කලයකට match වෙන නිසා මම මෙන්න මේක ගන්නවා. and it's boring. To really ඉතින් මේක drag and drop කරගන්නවා මේ mistake කියන තැනට මේක අරන් එනවා sticker එක. ඉතින් මේ sticker එකටත් in out එකක් අපිට දෙන්න පුළුවන්. මම in එකක් දෙනවා මේකට. මෙන්න මේ spring කියන in එක දෙනවා, mistake spring කියන එක දෙනවා. ඒකේ duration එක ඔයාලට අඩු වැඩි කරලා හදා ගන්න පුළුවන්. මේ sticker එක අපිට පුළුවන් මෙන්න මේ layer එකෙන්, ඒ කියන්නේ අපි background එක remove කරගත්ත layer එකෙන් යටට අරන් යන්න කැමති නම් එහෙම කරන්න. අපි කරලා බලමු, දාලා බලමු match වෙනවද කියලා. අපිට හදා ගන්න වෙනවා මේක. ස්කේල් කරලා පොසිෂන් කරලා හදා ගන්න පොඩ්ඩක් පේන විදියට. right, make the same mistake and it's boring. right. මේක දැන් boring කියන එක එතෙන්ට එනකොට මේක අපි පොඩ්ඩක් layer එකේ අදිනවා මම වම් පැත්තට. Same mistake and it's boring. boring කියනකොට මේක out වෙලා තියෙන්න ඕන. අපි add කරගත්ත මෙන්න මේ sticker එක. ඉතින් out එකට ගිහිල්ලා fade out තියෙනවා, spring තියෙනවා, slide up තියෙනවා. අපි slide up එකක් දාගමු. boring කියලා කියනකොට උඩට යනවා. slide up එකක් දාලා ඒකේ time එක තව පොඩ්ඩක් අඩු කරගමු. boring. තප්පර 3ක් වගේ
තප්පර 0.3ක් වගේ දැම්මා. දැන් බලමු. Make the same mistake and it's boring. To Right. really same mistake and it's boring. To really hook your viewers, start with a bold statement. හරි. ඉතින් bold statement කියන එක තා පොඩ්ඩක් highlight වෙන්න ඕනේ. ඒක නිසා මම මේකට අපේ මේ compound clip එකට effect එකක් add කරගන්නවා. ඔයාලට දාගන්න පුළුවන්. මේ shock wave එක දාලා බලමු. fit The කරලා. bold statement. නෑ ඒක apply වෙන්නේ නෑ. ඒකට පොඩි වැඩි. right colorful කියන එක දාලා බලමු. With a bold statement. right colorful කියන එක match වුණා. අපිට තා පොඩ්ඩක් scale කරගන්න පුළුවන් මේක. මේක උඩ click කරන්න. video ගියා basic ගියා. bold statement right. Start with a bold statement. හරි. ඉතින් මෙන්න මේ විදිහට පුළුවන් ඔයාලට stickers කියන section එක use කරන්නත් මේ අපේ වීඩියෝ එක තව level එකකට අරන් එන්න මේ stickers කියන section එක use කරලා මේ free දෙන assets තියෙනවා ගොඩක් මේවා use කරලා මේවා බලලා ඔයාලගේ වීඩියෝ එක ඊළඟ level එකට අරගෙන යන්න පුළුවන්. මෙතන transition එක මෙතන transition එක apply වෙලා නැහැ. මෙතන මම transition එකක් දැම්මා glare to Most real transition එක උඩට text එක වැටලා transition එක වැහිලා ගිහිල්ලා. කොහොම බලන්න. right. මෙන්න මේ වගේ mistakes සමහර විට වෙන්න පුළුවන්. ඔයාලා පොඩි bugs තියෙනවා ඒවා බලලා අයින් කරගන්න. text එක වැටුනහම මේව අයින් වෙන්න විදියක් නැහැ හැබැයි. මේකේ මේ render වුණ නැති scene එකක් ගිහිල්ලා තියෙන්නේ. text එක තියෙනවානේ. හරි render වුණ නැති scene එකක් ගිහිල්ලා තියෙන්නේ. මේ glare to කියන effect එක දැම්මට පස්සේ සමහර වෙලාවට ඒක render වෙන්නේ නැහැ. අපි මේ play කරලා බලද්දි. ඒ වගේ තැන් ඔයාලා අවධානයෙන් ඉන්න. Most realtors make the same mistake and it's boring. To really hook your viewers, start with a bold statement.